අයිබෝවන් ඔන්න ඇමරිකා විසින් ශ්‍රී ලංකාවට තවත් ආරක්ෂක නැවක් පරිත්‍යාගයක් ලෙස ලබාදීලා තියෙනවා. ඇමරිකා විසින් ලබා දුන්න 4 වන නාවික හමුදා යාත්‍රාව වන මෙය වෙරළ ආරක්ෂක රාජකාරීන් සඳහා ඔවුන් විසින් භාවිතා කරපු නැවක්. ඉතින් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සහයෝගය වඩාත් දියුණු කිරීම සඳහා මේ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරන බව ඇමරිකාව ප්‍රකාශ කරනවා. මේ මගින් ශ්‍රී ලංකාවේ වෙරළ ආරක්ෂක රාජකාරීන් වඩාත් හොඳින් කරගෙන යාමට ඉදිරියේදී හැකිවනු ඇති. අපි දැන් මේ නැව ගැන විස්තර ටිකක් හොයලා බලමු. USCGC X Decisive ලෙස හැඳින් වූ මෙම නෞකාව ඇමරිකාව විසින් ඔවුන්ගේ වෙරළ ආරක්ෂක රාජකාරීන් සඳහා භාවිතා කරපු නැවක්. 1968 දී සේවයට එක් කළ මෙම යාත්‍රාව මධ්‍යම පන්තියේ හැකියාවන් සහිත යාත්‍රාවක්. ටොන් 1100ක් බරවන මෙම නාවික යාත්‍රාව දිගින් මීටර් 65ක් වන අතර ඩීසල් එන්ජින් දෙකකින් සමන්විතයි. පැයට නාවික සැතපුම් 18ක් පමණ වේගයෙන් ගමන් කළ හැකි මෙම නැව සැතපුම් 6100ක පමණ දුරක් ගමන් කළ හැකි ලෙස නිපදවා තිබෙනවා. ANSPS 64 නවීන සෙන්සර් පද්ධති දෙකකින් සමන්විත මෙම නැව නවීන අවි පද්ධති දෙකකින්ද සමන්විත වෙනවා. එලෙසම මෙම නෞකාවේ හෙලිකොප්ටර් යාන රැගෙන යා හැකි ලෙස නිපදවා තිබෙන නිසා ඉදිරියේදී නාවික ආරක්ෂක සහ නිරීක්ෂණ රාජකාරී සඳහා මෙය වඩාත් වැදගත් වනු ඇති. මෙම නෞකාව ඇමරිකානු නාවික සේවයෙන් 2023 වසරේදී ඉවත් කළ අතර එය නැවත නවීකරණය කිරීමෙන් පසුව මේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරනු ලැබුවා. ඉතින් මේ නැව ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනු ඇති. ඒ වෙරළ ආරක්ෂක රාජකාරී ඉටු කිරීම සඳහා. ඒ වගේම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර හොඳ නාවික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නත් මේ නැව ඉදිරියේදී වැදගත් සේවයක් කරනු ඇති. මේ ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ? ඔයාට හිතන දේ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.